ආයුබෝවන් සුබ දවසක්. මම අද කතා කරන්න යන්නේ අපි හැමෝම දන්න අම්මාගේ ආදරේ ප්‍රාත්‍යාරය කියන මව්කිරි ගැන. ලොව කිසිම දෙයකට සමාන කළ නොහැකි මව්කිරි ඔබේ දරුවාට මාස 6 ඇතුළත දෙන්න පුළුවන් සුවේශීෂී එකම ආහාරය කියලා ඔබ දන්නව නේද? ඇත්තටම අපි සාර්ථකව මව්කිරි දෙන්න නම් අම්මා කෙනෙකුගේ ආත්ම ශක්තිය, ආත්ම විශ්වාසය ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් අම්මා කෙනෙක් විදියට ඔයාගේ කිරි කැටියට මව්කිරි දෙන්න සූදානම් නේද? අපි මුලින්ම දැන් බලමු මවකගේ පියවරේ කොහොමද තමන්ගේ බබාට කිරි ටික හැදෙන්නේ කියලා. මේක සංකීර්ණ ක්‍රියාවලියක්. ඒ වුණාට මම හැමෝටම තේරෙන විදියට සරල වචන වලින් මේක විස්තර කරන්න. අපි රූප සටහනක් මගින් මේක බලමු. මුලින්ම අම්මට බබා දුන්නාම බබා කිරි උරනකොට මොළයට පණිවිඩයක් යනවා. දැන් බබා කිරි උරනවා. මෙතෙන්ට කිරි හැදෙන්න අවශ්‍යයි කියන එක. එතකොට මොළයේ තියෙනවා පිටුටරි ග්‍රන්ථිය කියලා ග්‍රන්ථියක්. මෙම ග්‍රන්ථියෙන් ඉදිරිපස කොටසින් ප්‍රොලැක්ටින් කියන හෝමෝන් එක ස්‍රාවය වෙනවා. ඒ හෝමෝන් එක මගින් පියවරට පණිවිඩයක් යනවා. දැන් කිරි හැදෙන්න කියලා. ඒ වගේම ඒ අවස්ථාවේදීම පිටුටරයේ පිටුපස කොටසින් ඔක්සිටොසින් කියන හෝමෝන් එක ස්‍රාවය වෙනවා. ඔක්සිටොසින් හෝමෝන් එකෙන් කරන්නේ අර හැදෙන කිරි ධාරාව ඇති කරන්න කියන පණිවිඩය ගෙන යන එක. අපි පියවරේ ඇතුළත රූප සටහනක් බලමු. ඒ පියවරේ ඇතුළත තියෙනවා මේ කොටු කරලා තියෙන කොටසේ තියෙන කිරි හැදෙන ගර්ත තියෙන්නේ. මේ ගර්ත ඇතුලේ තියෙනවා අපිට පේනවා ඇති කිරි නිපදවන සෛල. ඒ සෛල වලින් තමයි අර ප්‍රොලැක්ටින් හෝමෝන් එකේ බලපෑමෙන් කිරි හැදෙන්නේ. ඒ හැදෙන කිරි මේ වටේට තියෙන කිරි හැදෙන සෛල වටේට තියෙන පේශි සෛල වලට අර ඔක්සිටොසින් හෝමෝන් එකෙන් එන පණිවිඩය යනවා. ඇකිලීමකට ලක් වෙලා ඒ හැදෙන කිරි නාල දිගේ ඉදිරියට ධාරාවක් ඇති කරනවා. මේ නාල දිගේ හැදෙන කිරි මේ රූප සටහනේ පේන පරිදි කළු කොටසේ කියන්නේ ඇරියෝලාව කියන කොටසේදී తాවකාලිකව ඇරියෝලාව වටේට කිරි තැම්පත් වෙනවා. බබා කිරි උරන අවස්ථාවේදී බබාට කිරි ලැබෙන්නේ මේ අවස්ථාව. මව්කිරි දීමේදී දැනගත යුතු ගොඩක් වැදගත්ම කරුණු කීපයකුත් තියෙනවා. මම ඒ ගැන කතා කරන්නම්. ඔයගොල්ලෝ දන්නවද කොලෙස්ටරම් කියන්නේ මොනවද කියලා? කොලෙස්ටරම් කියන්නේ බබා හම්බුණාට පස්සේ මුල් දින කීපෙදී ස්‍රාවය වෙන කිරි වලට. කොලෙස්ටරම් ටික බබාට දෙන එක හරිම වැදගත්. මෙම කොලෙස්ටරම් වල බබාට අවශ්‍ය වෙන පෝෂණ කොටස්, අවශ්‍ය වෙන ජලය, ඒ වගේම තමයි රෝගවලට උරොත් දෙන හැකියාව තියෙන ශක්තිය. ඒ කියන්නේ ප්‍රතිදේහ කියලා જાතියක් ඔයගොල්ලෝ අහලා ඇති. ඒ ප්‍රතිදේහ කොලෙස්ටරම් වල ගොඩාක් අඩංගු වෙලා තියෙනවා. ඉතින් මේ කොලෙස්ටරම් ටික බබාට හොයා ගන්න එක ඉතාමත් වැදගත්. කොලෙස්ටරම් සමහර අම්මලාගේ තද කහ පාටයි, සමහර අම්මලාගේ කොලෙස්ටරම් පාටක් නැහැ, අවර්ණයි. මේ කොලෙස්ටරම් අපි විකලා බැලුවොත් එහෙම ඉටි වගේ ඝනකම වැඩි. හැබැයි තියෙන්නේ හරිම සුළු ප්‍රමාණයක්. බබාට කිරි දෙන අවස්ථාවේදී මේ කොලෙස්ටරම් ටික ලැබුණාම පොඩි ප්‍රමාණයක් වුණත් එයාගේ ඉක්මනින් බඩ පිරෙනවා. අපි බලමු කිරි වේලකදී අපි කොපමණ වෙලාවක් බබාට කිරි දෙන්න ඕනද කියලා. මේක බබාගෙන් බබාටත් වෙනස් වෙනවා. ඒ වගේම තමයි බබෙකුගේ එක කිරි වේලකින් කිරි වේලකටත් වෙනස් වෙනවා. බබාම කිරි දීලා එයාගේ බඩ පිරුණාම අතාරිනකම් අපි කිරි දෙන්න ඕන. ඒ වගේම තමයි බබා විනාඩි 30කටත් වඩා වැඩි කාලයක් කිරි බොනවා නම් අපි බලන්න ඕන බබා ඒ අවස්ථාවේදී පියවරට කොහොමද සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා. එතන මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් තමයි බබා විනාඩි 30කටත් වඩා කිරි බොන්නේ. බබෙක්ට කිරි දෙනකොට ඒ වගේම අපි විනාඩි 5න් 10න් ඉක්මනට පියවර මාරු කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි මම මුලින් කොලෙස්ටරම් ගැන කිව්වා.
කොලෙස්ටරෝල් වලට පස්සේ කොලෙස්ටරෝල් ඉවරනාට පස්සේ එන්නේ සාමාන්‍ය කිරි වේලකදී මේ සාමාන්‍ය කිරිවල මුල් අවස්ථාවේදී එන කිරිවල අඩංගු වෙලා තියෙන පෝෂණ කොටස් වලින් වැඩිපුරම අඩංගු වෙන්නේ ජලය. එතකොට බබාගේ පිපාසය කියන්නේ කිබහ නැති වෙන්නේ මේ මුල අවස්ථාවේ ඉන්න කිරි වලින්. පස්සේ අවස්ථාවේදී මුල කිරි වලට පස්සේ යන අවස්ථාවේ කිරි වලදී වැඩිපුරම පෝෂණ කොටස් වලින් අඩංගු වෙන්නේ මේදය. එතකොට බබාට ශක්තිය හොඳට ලැබෙන්නේ, බබාගේ බර වැඩි වෙන්නේ මෙන්න මේ පස්සේ එන කිරි වලින්. එතකොට අපි ඉක්මනට විනාඩි 5න් 10න් අම්මා බබාට කිරි දෙන පියවර මාරු කරත් දෙන්නේ බබාට අර මුලින් එන කිරි ටික විතරයි දෙපැත්තෙන්ම ලැබෙන්නේ. එතකොට බබාගේ බර වැඩි වීමට මේක ගැටලුවක් වෙනවා. ඒක නිසා හරිම වැදගත් බබාම බීලා එයාගේ බඩ පිරුණාම පියවර අතාරිනකම් අපි කිරි දෙන එක. දැන් අපි බලමු දරුවාට දවසකට කී වාරයක් කිරි දෙන්න ඕනද කියන එක. මේක බබාගෙන් බබාට වෙනස් වෙනවා. අපිට සීමා කරන්න විදිහක් නැහැ. බබාට දෙන කිරි වේල් ගණන බබාගේ අවශ්‍යතාවය අනුව තමයි අපි බබාට කිරි දෙන්න අවශ්‍ය වෙන්නේ. එතකොට බබාගේ අවශ්‍යතාවය කියන එක අපි අඳුනගන්නේ කොහොමද? අපි බලමුකෝ. දැන් බබෙකුට බඩගිනි නම් එයා අම්මට කියනවා. බබා කතා කරලා කියනවද? නෑ. බබාට කතා කරන්න බෑනේ දැන් මම. ඒකින්ද බබා ලක්ෂණ ටිකක් පෙන්නනවා. ඒ මොනවාද කියලා අපි බලමුකෝ. බබා මුලින්ම කරන්නේ බබාට බඩගිනි නම් එයා ඈනුම් යවනවා. බබාගේ තොල කටලෙව කනවා. ඒ වගේම තමයි බබා අම්මව කට ඇරලා ඔළුව හරවලා හොයනවා. අන්න ඒ අවස්ථාව තමයි ඇත්තටම හොඳම අවස්ථාව බබෙකුට කිරි දෙන්න. එතකොට බබාට ඒ වෙලාවේ අම්මට කිරි දෙන්න බැරි වුණොත් බබා ඊළඟට මොකද කරන්නේ? බබා පොඩ්ඩක් ඇඟවැලි කඩනවා. ටිකක් අත අරගෙන අත කට දිහාට ගෙනියනවා. සමහර වෙලාවට කටට දාගෙන උරන්නත් යනවා. ඒ අවස්ථාවේදීත් අපි කිරි නොදුන්නොත් එහෙම වෙන්නේ බබා නම් ඊට පස්සේ ටිකක් දඟලන්න ගන්නවා. ඊට පස්සේ දඟලලා විතරක් එයා ඉන්නේ නැහැ. බබා ඊට පස්සේ රත්තු වෙලා අඬන්න ගන්නවා. හැබැයි මේ අවස්ථාවට එනකම් අපි බබෙකුට කිරි නොදී හිටියොත් මේ අවස්ථාවේදී අපි කෙලින්ම බබාව කිරි දෙන්න ගන්න නැතුව බබාව පොඩ්ඩක් අඬන එක නවලවගෙන ඊට පස්සේ තමයි අපි පියවරට බබාව දෙන්න ඕනේ. නැත්තම් බබා කිරි බීම ප්‍රතික්ෂේප කරන්න උනත් පුළුවන්. දරුවෙකුට කොපමණ කාලයක් මව්කිරි දෙන්න ඕන කියලා අප හිතනවාද? ඒ කියන්නේ අම්මලා දන්නවා ඇති අපි බබෙකුට පළවෙනි මාස 6 තමයි මව්කිරි විතරක්ම දෙන්නේ. ඊට පස්සේ මාස 6න් අපි බබාට අමතර ආහාර පටන් ගන්න ඕනේ. ඊට පසුවත් අමතර ආහාර එක්කත් අවුරුදු 2ක් හෝ බබා ඊට වඩා වැඩි කාලයක් බොනවා නම් මව්කිරිම තමයි අපි දෙන්නේ. අපි වෙනත් කිරි වර්ග බබාට පටන් ගන්නෙ නැහැ. සාමාන්‍යයෙන් අපි පළවෙනි මාස 12ේදී ප්‍රධාන ආහාර වේල් 3ට අමතරව අපි අතිරේක ආහාර වේල් 2-3කුත් දෙනවා. ඊට අමතර මව්කිරි වේල් එක වාරයක් හෝ සාමාන්‍යයෙන් වාර 3ක් දක්වා වුණත් බබාට දෙන්න පුළුවන්. ඒ වගේම තමයි අවුරුදු 2 වුණාට පස්සේ බබාට අවශ්‍ය වෙන ශක්තියෙන්, ඒ කියන්නේ මේදේ ප්‍රමාණයෙන් 3න් එකක් විතර ලැබෙන්නේ මව්කිරි වලින්. ඒ වගේම තමයි බබාගේ අර ප්‍රෝටීන් අවශ්‍යතාවයෙන් භාගයක් විතරම ලැබෙන්නේ මව්කිරි වලින්. අපි විටමින් A අහලා තියෙන අම්මලා විටමින් A වලින් අතරම 75ක් විතරම මව්කිරි වලින් බබාට ලැබෙනවා. අපි බලමු දැන් මවකගේ පියවර කොහොමද පිරිසිදු කරගන්නේ කියලා. මේක අම්මලාට දැනගන්න ඕනේ විශේෂ කාරණයක්. අපෙන් අම්මලා හැම වෙලේම අහන දෙයක්. හැම වෙලාවෙම කිරි දීමට කලින් දෙන්න කලින් පියවර නිතරම සෝදනයක අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි පියවරේ හැමේ තියෙන ඔයිලි ගතිය, තෙල් ගතිය ඉවත් වෙලා යනවා නිතරම අපි පියවර සෝදන්න ගත්තොත්. එතකොට එතන හැම වියලි වෙලා එතන තුවාල වෙන්න උනත් පුළුවන්. ඒ නිසා අපි අම්මලාට කියන්නේ නිතරම සෝදන්න එපා.
අම්මා එදිනෙදා නාන වෙලාවට ඇඟ සෝදන වෙලාවට අන්න ඒ වෙලාවට විතරක් පියවර හෝදන්න කියලා. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ මව්කිරි කළමනාකරණ ඒකකය සැදී පැහැදී ඉන්නවා. අම්මලාට ගැටලු තියෙනවා නම් ඒ අවශ්‍ය ගැටලු වලට උදව් කරන්න, සහයෝගය දෙන්න. ඔයගලන්ට පුළුවන් ගැටලු තියෙනවා නම් අපිට යොමු කරන්න. මේ වීඩියෝ එකට ඔයගොල්ලෝ කැමතියි කියලා හිතෙනවා නම් ඔයගලන්ගේ ලයික් කරන්න, ඔයගලන්ගේ යාළුවෝ අතර බෙදා හරින්න. ආයි